කෙන්ක ඔහු දේශනවලට එන එක නැවැත්තුවා. ඒ වගේම ඔහු පාවුලෙන් සහ ඔගේ පෙම්වතිය වන මිහිරිගෙන් ඒත් වුණා. මට මොකද මේ වෙලා තියෙන්නේ? එන්න බං. ආයෙත් try කරලා බලමු. හරියයි. මිනිස්සුන්ට වේදනාව දැනෙනවා. ඒත් එයාලා තමන්ට ගතවදා රිදවන දේවල් ගන්නේ ඇයි? ඒකට හේතුව එයාලා සුව වෙනවට වඩා වේගෙන් වේදනාවෙන් ගැලවෙන්න කැමති නිසා වෙන්නේ ඇති. නිරාන් අපි කතා කරන්න ඕනේ. කරුණා කරලා. මට මේවට වෙලාවක් නැහැ. ඔයා හොඳින් නැහැ. ඔයා වෙනස් වෙනවා. මට බයයි. මාව පාලනය කරන එක නවත්වන්න මිහිරි. Tamanට මොනවද වෙන්නේ කියලා එයා දිගින් දිගටම හිතන්න හැදුවා. එයාට තේරුණාද ටික කාලයක් ඇතුළත එයාගේ මුළු ජීවිතේම කඩා වැටිලා කියලා. එයා තනියම රිදෙනවා නම් එයා වටේ මිනිස්සු හිටියත්. ඇයි එයා කාගෙන්වත් උදව් ඉල්ලන්නේ නැත්තේ? ඔව්. ඔහොම තමයි ඇබ්බැහිවීම එයාලව හිමින් හිමින් හිර කරගන්නේ. අපි තවදුරටත් මිනිස්යන්ට ජනරජයට ආරාධනා කරනවද? මිනිස්සු ලස්සනයි. ඒත් බින්දෙන සුළුයි. සමහර විට. අපිත් එක්ක එකතු වෙන්න කලින් එයාලට එයාලව හදාගන්න ඕනේ වෙයි. නිල් ග්‍රහ ලෝකේ ඉන්න මිනිසුන්ට. ඔයා ශක්තිමත්. ඒත් සමහර තීරණ ඔයාව කඩනවා. ඒවා තනියම ගන්න එපා. අන්ධකාරය ඔයාව ඒත් කරන කලින් ආදරය කරන අයව අල්ලගන්න. ඔයා යාළුවෙක් නම් රවීන්දුව වගේ වෙන්න එපා. විනාශ කරන කෙනා නෙවෙයි බේර ගන්න කෙනා වෙන්න. අපි දිගටම නිරීක්ෂණය කරනවා.